ඔන්න අද අලුත් වීඩියෝ එකක් වැදගත් වීඩියෝ එකක් අරගෙන ආව මම ඔයාලට අද කතා කරන්න යන්නේ මව් කිරි සම්බන්ධව. ඒ කියන්නේ මව් කිරි දීමේදී වේදනාවක් හටගන්නවද යන්න සම්බන්ධව තමයි අද මම ඔයාලා එක කතා කරන්නේ. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි යමු වීඩියෝ එකට. මම මේ කතා කරන්නේ මමත් ඒ දවස්වල ගොඩාක් බයෙන් හිටපු කාරණාවක් සම්බන්ධව. මොකද මම ඒ දවස්වල දැකපු පෝස්ට් එකක තිබුණා පළවෙනි පාරට අම්මෙක් වෙන්න යන කෙනෙක් පළවෙනි පාරට දරුවට කිරි දෙද්දී ගොඩාක් වේදනාවක් හටගන්නවා කියලා. ඉතින් මම අන්න ඒ නිසා ගොඩාක් බයෙන් හිටියේ. සමහර විට ඔයත් මෙන්න මේ විදිහට බයෙන් ඉන්න අම්ම කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එහෙම අම්ම කෙනෙක් නම් මම හිතනවා මෙන්න මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා ඉන්න කියලා මම ඔයාලගෙන් හරි ආදරෙන් ඉල්ලනවා. මුලින්ම කියන්න ඕනේ මේ මම ෂෙයා කරන්නේ මගේ අත්දැකීම් මගේ එක්ස්පීරියන්ස් එක ඔයාලා එක්ක. මුලින්ම මගේ දරුවා මගේ අතට නර්ස් කෙනෙක් දුන්නට පස්සේ පළවෙනි වතාවට ෆීඩ් කරන්න ඇත්තටම මට ඒ හැඟීම නම් ඔයාලට විස්තර කරන්න තේරෙන්නේ නෑ. ඒක හරි ආදරණීය හැඟීමක්. ඉතින් මෙන්න මේ විදිහට මගේ බබාව මට ෆීඩ් කරන්න දුන්නම මුලින්ම මගෙන් ශ්‍රාවය උනේ කහපාට දියරමය ශ්‍රාවයක්. ඉතින් මෙන්න මේකට කියනවා කොලෙස්ටරම් හේවත් රන්කිරි කියලා. මෙන්න මේ රන්කිරි කියන ශ්‍රාවය තමයි දරුවට අවශ්‍ය වෙන පෝෂණ සංඝටක ගොඩාක් අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් අපි අම්ම කෙනෙක් විදිහට මුලින්ම දැනගන්න ඕනේ කාරණාව තමයි මෙන්න මේ පළවෙනි කිරි වේල දරුවට කොහොම හරි ලබා දෙන්න. මොකද ඒකේ තමයි පෝෂණ සංඝටක වැඩි ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙන්නේ. දරුවට ඉදිරි කාලේදී ප්‍රතිශක්තිකරණය වැඩි වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට සංඝටක ගොඩාක් ඒ පළවෙනි කිරි වේලේ අන්තර්ගත වෙනවා. ඉතින් ඔන්න ඒ විදිහට මමත් පළවෙනි කිරිවේල ඒ විදිහට බබාට ලබා දුන්නා. ඉතින් මෙන්න මේ විදිහට අපේ චූටි බබා අපෙන් පළවෙනි පාරට කිරි උරා පොත්තේ අපිට වේදනාවක් හටගන්නවා. හැබැයි ඒ වේදනාව දරාගත නොහැකි වේදනාවක් නෙවෙයි. ඒක සාමාන්‍ය වේදනාකාරී තමයි. හැබැයි ඒ දරුවට අපි කිරි දෙද්දී ඒ දැනෙන හැඟීමත් එක්ක ඒ වේදනාව ඇත්තටම යටපත් වෙනවා. ඉතින් සමහර අම්ම කෙනෙක්ට මේ වේදනාව වෙනස් වෙන්න පුළුවන්. මට ඇත්තටම වේදනාවක් ඇති වුණේ පළවෙනි දවස් 3-4දී විතරයි. මොකද ඒ දවස් 3-4දී මට බබාට ෆීඩ් කරන්න තේරෙන්නේ නැති නිසාත් එයාට සමහර වෙලාවට කිරි උරා බොන්න තේරෙන්නේ නැති නිසාත් අර කිරි තද වෙනවා කියනවනේ අන්න ඒ විදිහට මට එතකොට තමයි මේ මුල් දවස් 3-4 තමයි වේදනාවක් හටගත්තේ. හැබැයි සමහර අම්ම කෙනෙක්ට මේක වෙනස් වෙන්න පුළුවන්. මම කලින් කිව්ව විදිහට තවත් අම්ම කෙනෙකුට වෙන්න පුළුවන් මුල් දවස් 3-4 නැතුව ඊට පස්සේ එන දවස්වල වේදනාවක් හටගන්න පුළුවන්. බබෙක්ගේ ආමාශය ගොඩාක්ම පොඩි හරියට චෙරි ගෙඩියක් වගේ ප්‍රමාණය තමයි. එහෙමත් නැත්නම් තේ හැඳි 3-4ක ප්‍රමාණයකින් එයාලගේ කුස ඉක්මනට පිරෙනවා. එයාලා ප්‍රමාණයෙන් ලොකු වෙන තමයි එයාලගේ ආමාශය විශාල වෙන්නේ. ඉතින් දරුවෙක් කිරි උරාබන කිරි උරා බිව්වම එයාගේ කුස ඉක්මනින් පෙරෙන නිසා හැබැයි අම්මගේ කිරි එරෙන ප්‍රමාණය නවතින්නේ නැහැ. අන්න ඒ නිසා අම්මට කිරි තදවීමක් හටගන්න පුළුවන්. ඒක තමයි ඒ වෙලාවේදී පොඩි නෙවෙයි. ඒ වෙලාවේදී ඇත්තටම වේදනාවක් දැනෙනවා. ඒ වෙලාවේදී අපිට කරන්න පුළුවන් උණු වතුර වලින් තවලා කිරි ටික ඉවත් කරලා යම්කිසි සහනයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම මුල් මාස 3ේදී බබාට එක දිගට ෆීඩ් කර නිසා මට එහෙම ලොකු වේදනාවක් ඒ දවස් ටිකේ මාස 3 ඇතුළත මට දැනුනේ නැහැ. හැබැයි මට හදිසියෙම රැකියාවට යන්න වුණා බබාට මාස 3ේදී. ඉතින් ඒ වෙද්දි බබාව බලාගත්තේ මගේ අම්මා මෙහෙට ඇවිත් හිටපු නිසා. හැබැයි මං ඒ රැකියාවට යද්දී බබාට මම කිරි පම්ප් කරලා තමයි රැකියාවට ගියේ. හැබැයි මට පැය 7ක කාලයක් මම ඩියුටි කරන්න ඕනේ. ඒ දවස් ටිකේදී මට ඇත්තට මේ දැනුණු වේදනාව ඔයාලට වචනෙන් කියන්න බෑ. මොකද බබාට කිරි දෙන්න විදිහක් නැති නිසා මගේ කිරි තද වෙලා මට උණ ගන්න වගේ මට ගත්තා. ඉතින් අන්නේ ඒක මට ඔයාලට කියන්න තේරෙන්නේ නැහැ මේ වේදනාව. මොකද මම ඒ වෙලාවට කිරි පම්ප් කරලා අයින් කරාත් බබාට ෆීඩ් කරන්න බැරි නිසා මට මේ වේදනාව ඒ වෙලාවේ මට කිසිම සහනයක්වත් මම
පම් කළා අයින් කරත් මට දැනුනේ නැහැ. හැබැයි ගෙදර ඇවිල්ලා බබාට ෆීඩ් කරාට පස්සේ යම්කිසි සහනයක් දැනෙනවා. මොකද එයා මාස 3ක් යන යම්කිසි ප්‍රමාණයකින් එයා ලොකුයිනේ. ඉතින් එයා කිරි උරා බීමේදී උරා බිව්වට පස්සේ මම බබාට ෆීඩ් කරාට පස්සේ මට ඒ දැනෙන වේදනාව ටිකක් අඩු වෙනවා. ඉතින් මං ඒ දවස් ටිකේම මගේ ඩොක්ටර් හම්බෙන්න ගිහිල්ලා මම සික් ලීව් ලබා ගත්තා. මොකද මට ඩියුටි යන්න බැරි නිසා. මට ඇත්තටම ඒ දවස් ටික තමයි ඔයාලට කියන්න විශේෂයෙන්ම කියන්න ඕනේ රැකියාවට යන අම්මෙක්ට නම් මෙන්න මේ වගේ ලොකු වේදනාවකට මුහුණ දෙන්න වෙනවා. මොකද අර කිරි තද වෙනවා කියන හේතුව නිසා. මම බබාට මාස 3ෙන් ගියේ එයායි කිරි ගොඩක් බොන කාලේ. ඉතින් එයාට දෙන්නම අවශ්‍ය කාලේ මට යන්න ඕන විදිහට තමයි මම බබාට ෆීඩ් කරේ. තව ඔයාලා එක්ක ෂෙයා කරගන්න ඕනි වැදගත්ම කාරණය තමයි තවත් සමහර අම්ම කෙනෙකුට කිරි එරීම ප්‍රමාද වෙනවා. ඒ කියන්නේ දවස් 3-4ක වගේ කාලයක් එයාලට කිරි එරීම ප්‍රමාද වෙනවා. මොකද සමහර අම්ම කෙනෙක් සීස කරා වෙන පුළුවන්. ඉතින් අන්න එහෙම අම්ම කෙනෙකුට චුට්ටක් කිරි එරීමේ කාලය ප්‍රමාද වෙනවා. හැබැයි ඒක කිසිසේත්ම බය වෙන්නවත් දුක් වෙන්නවත් කාරණයක් නෙවෙයි. මොකද අපි ඇත්තටම මොනම සතෙක්ට උනත් පැටියෙක් ලැබුණම අනිවාර්යෙන්ම කිරි එරනවා. ඉතින් අපි ශීරපායි මිනිස්සුත් ශීරපායි. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම අපිට බබෙක් පැටියෙක් ලැබුණම කිරි එරීම අනිවාර්යෙන් සිද්ධ වෙනවා. අන්න ඒ දෙයට කිසිසේත්ම බය වෙන්න එපා. හැබැයි මෙන්න මේ කිරි එරීමේ අඩුවීමේ කාලපරාසය තුලදී අපිට බබාට දෙන්න පුළුවන් ෆෝමියුලා මිල්ක්. ඉතින් අන්න ඒ සම්බන්ධව ඔයාලට ඩොක්ටර් ඒ සම්බන්ධව ඔයාලට දැනුවත් කරනවා. හැබැයි මෙන්න මේ කිරි ලබා දෙන ප්‍රමාණය හැමදේම අම්ම කෙනෙක් විදිහට අපි දැනගන්න ඕනේ. මුලින්ම මම කිව්වනේ බබාට කුස තේ හැඳි 3-4ක ප්‍රමාණයකින් ඉක්මනින් පිරෙනවා කියලා. ඉතින් අන්නේ හැමදේම දැනගෙන ඩොක්ටර් කෙනෙක්ගෙන් හැමදේම අහගෙන ඔයාලට ඒ විදිහට බබාට ෆීඩ් කරන්න පුළුවන්. හරි. තවත් ඔයාලට කියන්න ඕනේ වැදගත් කාරණයක් තමයි අලුත උපන් දරුවෙක් ඉන්න අම්ම කෙනෙක්ගේ කිරි එරීම පොඩ්ඩක් ප්‍රමාද වුණාම සමහර දෙනෙක් ඇත්තටම ඒ අම්මගේ හිත රිදෙන්න සමහර දේවල් කියනවා. ඉතින් මෙන්න මෙහෙම වුණාම අම්මා මානසිකව වැටෙන්න පුළුවන්. අම්මට ටෙන්ෂන් වෙන්න පුළුවන්. යන්න එහෙම වුණාම තවත් ඒ අම්මගේ කිරි එරීමේ කාලය ප්‍රමාද වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඔයා මේ වීඩියෝ එක බලන කෙනෙක් ඔයාත් මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් මං කියන්න කැමති කවදාවත් අම්ම කෙනෙක්ට එහෙම කිරි එරීම පොඩ්ඩක් ප්‍රමාද වුණා කියලා හිත රිදෙන්න ටෙන්ෂන් වෙන්න කිසිම දෙයක් කියන්න එපා. එයාව පුළුවන් නම් මොටිවේෂන් කරන්න, එයාව සතුටින් තියන්න, එයා එක්ක දේවල් ෂෙයා කරගන්න. ඉතින් අන්න ඒ දේ එයාට ගොඩාක් සැනසීමක් වෙයි. ඉක්මනට බබාට කිරි දෙන්න කිරි එරීම ඉක්මනින් සිද්ධ වෙයි. ඉතින් මං ඔයාලා එක්ක මෙන්න මේ වීඩියෝ මේක ෂෙයා කරගන්න ගොඩාක් කල් ඉඳන් බලන් හිටියා. මට කාලය කළමනාකරණය කරගන්න මැනේජ් කරගන්න බැරි වුණ හේතු නිසා මට මේ වීඩියෝ එක අරගෙන එන්න බැරි වුණා. ඉතින් අද මම මේ වීඩියෝ එක අරගෙන ආවා කොහොම හරි ටයිම් එක මැනේජ් කරගෙන. මොකද අර මං කලින් කිව්වා වගේ සමහර වෙලාවට ඔයත් මේ කිරි දීම සම්බන්ධයෙන් බයෙන් ඉන්න අම්ම කෙනෙක් නිසා බයෙන් ඉන්න පුළුවන් අම්ම කෙනෙක් නිසා ඔයාට මෙන්න මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතුන නිසා මම මේ වීඩියෝ එක අරගෙන ආවා. හරි. අපි මව්කිරි ලබා දීම සම්බන්ධයෙන් වේදනාවක් හටගනේද කියලා කිසිම දෙයකින් බයෙන් ඉන්න ඕන කාරණාවක් නෙවෙයි. අපි දරුවෙක්ට මව්කිරි ලබා දෙද්දී අපිට ඒ දැනෙන පොඩි හරි වේදනාව දරුව දැක්කම දැනෙන හැඟීමත් එක්ක ඒක ඇත්තටම යටපත් වෙලා යනවා. ඒ නිසා කිසිම අම්ම කෙනෙක් ඔයත් අලුතෙන් අම්මෙක් ඉන්න කෙනෙක් නම් කිසිම අම්ම කෙනෙක් බය වෙන්න එපා. ඒ වේදනාව ඇත්තටම දරුවගේ දැක්කම ඒ හැඟීමත් එක්ක ඒක නැත්තටම නැති වෙලා යනවා. ඉතින් අදට මම ගිහින් එන්නම්. මෙන්න මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් ඔයාලා ළඟට එන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම goodbye.